හායි යාළුවනේ සප දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම නිලුස් ලැබ් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. රුධිරය තුළ ජලයේ 83%ක්, පෙනහළු තුළ ජලයේ 90%ක්, වකුගඩු සහ මාංශපේශි තුළ ජලයේ 73%ක් අන්තර්ගත වෙනවා. ශරීරය තුළ අන්තර්ගත වන මෙම ජලයේ ප්‍රතිශතයක් විශාල ප්‍රමාණයක් දහඩිය දැමීම නිසා මුත්‍රා පිට කිරීම නිසා දිනකට ශරීරයෙන් ඉවත් වෙනවා. මේ ආකාරයට ශරීරයෙන් ඉවත් වන ජලය නිසි ලෙස නැවතත් ශරීරයෙන් ලබා ගැනීමට ඔබ වඩා සැලකිලිමත් යුතු වෙනවා. දිනකට ජලයේ වීදුරු 6-8ත් අතර ප්‍රමාණයක් පානය කිරීම සුදුසුයි ඔබ අසා තිබෙන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනා මේ දිනකට ජලයේ වීදුරු 2කට සීමා කරනු ලබනවා. සාමාන්‍ය වශයෙන් පිරිමි පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 3ක්, එහෙමත් නැත්නම් වීදුරු 12ක් පානය කළ යුතු අතර කාන්තාවක් දිනකට ජල ලීටර් 2.2ක්, වීදුරු 9ක් පානය කළ යුතු වෙනවා. ඔබ නිසි පරිදි ජලය පානය නොකරනවා නම් ඔබේ ශරීරයේ මෙවන් ලක්ෂණ දැක ගන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු මොනවද ඒ ලක්ෂණ කියලා. අංක 1. හිස රදය. ජලය නිසි ලෙස පානය නොකරන අවස්ථාවක ශරීරය විසින් උත්සාහ කරනු ලබන්නේ ශරීරය තුළ තිබෙන ජලයේ ප්‍රමාණය කෙසේ හෝ භාවිතයට ගැනීමටයි. ශරීරයේ ජලය හිඟවන අවස්ථාවක ශරීරයේ කුමන අවයවයක ජලය වුවත් භාවිතයට ගැනීමට කිසිම පැකිලීමක් ඇතිවන්නේ නැහැ. ඔබට නිරන්තරයෙන් හිස රදය ඇතිවනවා නම් මේ පිළිබඳව නිසි අවධානය යොමු කරන්න. නිසි පරිදි ජලය පානය කරන්න. අංක 2. සන්ධි වේදනාව. සන්ධි චලනය වන අවස්ථාවක නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා ජලය ලිහිසි ද්‍රවයක් ලෙස ක්‍රියා කරනු ලබනවා. නිසි ලෙස ජලය පානය නොකිරීම මගින් සන්ධි වලට අවශ්‍ය කරන මෙම ලිහිසි ද්‍රාවණය නිසි ලෙස නොලැබී යනවා. එම හේතුව නිසා කාර්ලේජ් වලට හානි සිදු වී සන්ධි වේදනාවක් ඇති වෙනවා. අංක 3. කුසගින්න සහ බර වැඩිවීම. මිනිස් ශරීරයේ ඉතා සංකීර්ණ යාන්ත්‍රණයක් මිනිස් මොළයේ අන්තර්ගත වන හිපොතලමස් ව්‍යුහය මගින් කුසගින්න සහ පිපාසය ශරීරයට දැනෙන්නට සලස්වනවා. ඔබට සුළු කුසගින්නක් දැනෙන අවස්ථාවක මොනියම් හෝ දෙයක් ආහාරයට ගන්නවා වෙනුවට ජලයේ වීදුරුවක් පානය කරන්න. මේ ප්‍රධාන ආහාර වේ සඳහා සිදු කළ නොහැකි ක්‍රියාවක්. එමගින් ඔබ වැඩිපුර ආහාරයට ගැනීම වළක්වා ඔබේ බරත් යම් මට්ටමකට පාලනය කරනවා. අංක 4. අඩුවෙන් මුත්‍රා පිට කිරීම. සාමාන්‍ය වශයෙන් පුද්ගලයෙක් දිනකට වාර 6-7ක් අතර ප්‍රමාණයක් මුත්‍රා පිට කරනු ලබනවා. ඔබ දිනකට මෙම වාර ගණනට වඩා අඩුවෙන් මුත්‍රා පිට කරනවා නම් ඔබ විජලන තත්ත්වයෙන් පසුවන්නේ. වකුගඩු මගින් විජලනයේ හැකිතාක් අවම කර ගැනීම සඳහා හැකි පරිදි ජලය ශරීරය තුළ තැන්පත් කර ගැනීම උත්සාහ කරන නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙවන් අවස්ථාවක වකුගඩු වැඩි වශයෙන් වෙහෙසෙනවා. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඔබ විසින් සිදු කළ යුත්තේ දිනකට අවශ්‍ය කරන නිසි ජල ප්‍රමාණය පානය කිරීමයි. අංක 5. මුත්‍රා තද කහ පැහැතිවීම. මුත්‍රාවල සාමාන්‍ය වර්ණය වන්නේ කහ පැහැයයි. ඔබේ මුත්‍රා සාමාන්‍ය කහ වර්ණයෙන් තද කහ වර්ණය ගනු ලබනවා නම් එයින් අදහස් වන්නේ ඔබ විජලන තත්ත්වයෙන් පසුවන බවයි. මේ තත්ත්වය සිදුවන්නේ වකුගඩු තුළ අඩු වශයෙන් තරලයන් අන්තර්ගත වීම නිසායි. මේදී ශරීරය තුළ අන්තර්ගත වන සුළු ජල ප්‍රමාණය රඳවා තවත් ඛනිජ වැනි ද්‍රව්‍යයන් මුත්‍රා සමග පිට කිරීමක් සිදු වෙනවා. අංක 6. මලබද්ධය. විජලන තත්ත්වය නිසා නිතර ඇතිවන රෝග ලක්ෂණයක් තමයි මලබද්ධය. මේ සඳහන් කළ ආකාරයටම ශරීරයේ විජලනය වූ විට ශරීරයට අවශ්‍ය කරන ජල ප්‍රමාණය ඕනෑම ඉන්ද්‍රියක් මගින් ලබා ගැනීමට ශරීරය ක්‍රියා කරනවා. එය මහා බඩවැලෙන් වන්නටත් පුළුවන්. මහා බඩවැල තුළ ප්‍රමාණවත් ජල සාන්ද්‍රණයක් නොමැතිවීම නිසා ජීර්ණය නොවූ ආහාර කැබලි මහා බඩවැල හරහා පිටවීමේදී ගැටලුවක් ඇති වෙනවා. අංක 7. අධික තෙහෙට්ටුව. අධ්‍යයනයන් අනුව කරුණු දක්වන ආකාරයට ශරීරය තුළ නිසි ලෙස ජලය නොමැතිවීම නිසා තෙහෙට්ටුව ස්වභාවය ඇති වෙනවා. විජලන තත්ත්ව නිසා හෘදය මගින් රුධිර පොම්ප කිරීමට වැඩි වෙහෙසක් ගනු ලබනවා. මේ හේතුව නිසායි ශරීරයේ තෙහෙට්ටු ස්වභාවයක් ඇතිවන්නේ. ඔබ නැවත වතාවක් තෙහෙට්ටු භාවයට පත් වූ විට ඔබ පානය කරන ලබන කෝපි කෝප්පය සහ ශක්තිජනක පානය වෙනුවට ජලයේ වීදුරුවක් පානය කරන්න. අංක 8. පිපාසය සහ වියලි මුඛය.
නිතර දැනෙන පිපාසය මගිනුත් කියවෙන්නේ විජලනය පිළිබඳවයි. අධික පිපාසයට අමතරව නිතරම වාගේ ඔබේ මුඛයේ වියලි ස්වභාවයක් ගන්න ලබනවා නම් ඔබ වහාම ජලය පානය කරන්න. අංක 9. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම. විජලනය මගින් ප්‍රතිශක්තිකරණය දුර්වල කර රුධිරයේ අඩංගු වන විෂසහිත සංඝටකයන් ප්‍රමාණය වැඩි කරනු ලබනවා. ඔබ නිසි පරිදි ජලය පානය කරනවා නම් මෙම විෂසහිත සංඝටකයන් ඉවත් කර ආසන්නිකතාවයන් සඳහා සටන් වැදීම ප්‍රතිශක්ති පද්ධතිය නැවත වර්ධනය කර ගන්නට පුළුවන් වෙනවා. අංක 10. සම වියලීම සහ සැලි වැටීම. ශරීරය තුළ ජලය හිඟවීම නිසා සම වියලීම සහ සමයේ රැලි ඇතිවීම ආරම්භ වෙනවා. නමුත් ඔබ මෙම තත්ත්වයට මුහුණ දෙන අයෙක් නම් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීමට පෙර ප්‍රමාණවත් ලෙස ජලය පානය කර එමගින් යම් සහනයක් සැලසෙනවාදැයි විමසිලිමත් වන්න. ශරීරයේ ජලය හිඟවීම නිසා සමේ දැවිල්ල වැනි තත්ත්වයන් ඇතිවීම, සම කැසීම සහ සමේ සංවේදතාව අඩුවීම වැනි විවිධ තත්ත්වයන් ඇතිවන බව චර්ම රෝග විශේෂඥයන් පවසනවා. සමේ නිසි තෙතමනය දුරු විට සම අකලට වියපත් වූ ස්වරූපයක් ඇතිවෙනවා. සම නැවතත් නිසි පරිදි පෝෂණය කිරීමට නම් නිසි ලෙස ජලය පානය කිරීමයි අනිවාර්යය. ඉතින් ඔයාලත් මේ ලක්ෂණ 10 ශරීරයෙන් පෙන්නුම් කරනවා නම් හැකි ඉක්මනින් ජලය පානය කරන්න. වැඩිපුර ජලය පානය කරන්න. සෞඛ්‍යමත් ජීවිතයක් රඳවා තබා ගැනීමට මෙම වැදගත් කරුණු මතක තබා ගන්නත් අමතක කරන්න එපා. ඉතින් අතට ගිහින් එන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඔබට සුබ දවසක්.